ඔබේ පාඨශාලාවේ පිළිසිදු කරගෙන ඔබට අසල උත්තරයක් උදා ගන්න පුළුවන්. හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ගොඩ දවසකින් තමයි දැන් මේ ආයෙත් වීඩියෝස් ටිකක් දාන්න පටන් ගත්තේ. අද මම ඔයාලට ගෙනාවේ හදිස්සි අනතුරු හා හදිස්සි ප්‍රතිකාර ඒකකයේ කියන්නේ ETO එකේ අපි වැඩ කරන විදිහ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා තාදරෙන් ඉල්ලනවා. ඔන්න අද මම ආව ගමම මට හම්බුනේ බල්ලෙක් ආපු patient කෙනෙක්ට vaccine එකක් ගහන්න. ඔයාලා දන්නවද ජල බීතිකාව කියලා කියන්නේ වළක්ව ගන්න පුළුවන් රෝගයක් කියලා. ඔයාලට ලේසියෙන්ම ගවර්න්මන්ට් හොස්පිටල් වලින් කරගන්න පුළුවන් වැක්සින් ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒ වැක්සින් ටික ඔයා හරියටම ගහගත්තට පස්සේ ඔයාට ජල බීතිකාව කියලා කියන රෝගයෙන් වැළකෙන්න පුළුවන්. ඔයාගේ ගෙදර බල්ලෙක් ඉන්නවා නම් එයාගේ වැක්සිනේෂන් හරියටම කරන්න අමතක කරන්න එපා. බල්ලා හරියටම වැක්සින් කරලා තියෙනවා නම් ඔයාව කෑවට ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔයාව පාරේ ඉන්න බල්ලෙක් හරි ඔයා ගෙදර ඉන්න බල්ලා වැක්සින් කරලා නැත්නම් හරි ඒ බල්ලා ඔයාව හපලා කෑවොතින් අනිවාර්යෙන්ම ඔයා හොස්පිටල් එකට ගිහලා ඔයාගේ වැක්සින් ටික විද ගන්න ඕන. අනිත් එක බල්ලෙක් කෑවම විතරක් නෙමෙයි ජල බීතිකාව හැදෙන්නේ. ඒක සමහරක් විට පූසෙක් වෙන්න පුළුවන්, වඳුරෙක් වෙන්න පුළුවන්, ඕනම සතෙක් වෙන්න පුළුවන්. ඒක නිසා හොස්පිටල් එකට යන්න දෙපාරක් හිතන්න එපා. ETO එකේ වැඩ කරනකොට සමහරක් විට අමාරුම මරණාසන්නම ලෙඩ වගේම ඔය සාමාන්‍ය බඩේ අමාරු ඔළුවේ අමාරු බෙහෙත් ගන්න ලෙඩුත් එන්න පුළුවන්. වඩාත්ම භයානක සිද්ධිය තමයි සමහරක් වෙලාවට අපි ළඟට එන්නේ අපි ළඟට එනකොටත් සමහරක් විට ජීවිතෙන් සමුගත්ත ලෙඩ. හැබැයි එහෙම කියලා අපි අතාරින්නේ නැහැ. අපි ළඟට එන රෝගියාව අපි පුළුවන් තරම් රිසිසිටේට් කරලා ඉවර වෙලා අපේ තියෙන සම්පත් ඔක්කොගෙම එයාව අපිට ආයෙත් ගන්න පුළුවන්ද කියලා තමයි අපි බලන්නේ. සමහරක් විට එළියේ පෝලිං වල ලෙඩු 30 40 හිටියත් මේ වගේ එක patient කෙනෙක් සඳහා අපි පැයකමාරක් දෙකක් අතර විතර කාලයක් වෙන් කරන අවස්ථාවක් තිබුණා. ඉතින් ETO එක කියලා කියන්නේ ওই විදිහට දුක සතුට ඔය දෙකම ඉක්මනට උස් පහත් වෙවි යන තැනක්. මොකද වාටුවක වගේ නෙමෙයි අපි ළඟට ඉක්මනට patientsලා එනවා ඉක්මනට රෝග විනිශ්චය කරන්න ඕන අමාරු ලෙඩුන්ට ඉක්මනට ප්‍රතිකාර කරලා අපි අදාළ යුනිට්ස් වලට patientsලාව මාරු කරලා යවනවා. සමහරක් වෙලාවට එකපාරට ආව heart attack එකක් එක්ක patient කෙනෙක්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට එකපාරටම ඔළුවේ නහරයක් පුපුරලා ලේ ගැලීමක් එක්ක ආපු patient කෙනෙක්. එහෙම නැත්නම් accident එකක් වෙලා කකුල හරි අත හරි නැති කරගෙන ආපු patient කෙනෙක්. එහෙමත් නැත්නම් නායක කාලා. එහෙමත් නැත්නම් බල්ලෙක් කපලා. එහෙමත් නැත්නම් වකුගඩු හොඳටම නරක් වෙලා හුස්ම ගන්න අමාරු ලෙඩෙක්. එහෙම නැත්නම් නියුමෝනියාව හැදුන දවස් ගණන් උණ තියෙන ලෙඩෙක්. ඔය වගේ එක එක විදිහේ ලෙඩ එකපාරටම ETO එකට ඕන වෙලාවක එන්න පුළුවන්. දැන් මේ ඔයාලට පේන්නේ කකුලේ තියෙන ඒ කියන්නේ මුළු ඇඟේම තියෙන ශක්තිමත්ම අස්තිය. ඒ කියන්නේ කකුලේ තියෙන අස්තිය තයි එකේ ඒ කියන්නේ කලව ප්‍රදේශයේ තියෙන අස්තිය ඇක්සිඩන්ට් එකකින් පස්සේ කැඩුන අවස්ථාවක් තමයි දැන් මේ ඔයාලා දකින්නේ. එතකොට මේක රිපෙයාර් කරන්න ඕන. ඔන්න ඔය විදිහට දැන් patient මුලින්ම අපි ළඟට ආවට පස්සේ අපි අවශ්‍ය පරීක්ෂණ ටික කරලා ඉවර වෙලා ඒ patient අදාළ අංශ වෙත යොමු කරනවා කියලා මම කලින් කිව්වා. එතකොට මේ patient අපි orthopedic නැත්නම් අස්ථි හා විකලාංග වෝඩ් එකට යවනවා එයාගේ surgery එකට. ඉතින් ඔය විදිහට තමයි අපේ ETO එකේ වැඩ වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ETO එකේ කන්සල්ටන්ට්ස් මැඩම් ඒ වගේම MO අක්කලා අයියලා ඒගොල්ලෝ හරියම එකමුතුයි. ඒගොල්ලෝ ඕනම වෙලාවක Tamanට ඕනම කේස් එකකද එකතු වෙලා හරියට ඩියුටිස් බෙදාගෙන වැඩ කරලා ඉවර වෙලා patient දෙන්න පුළුවන් මැක්සිමම් එකම දීලා ඉවර වෙලා patient ව 100% ඉක්මනට ගොඩ දාන්න පුදුම try එකක් දෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ අපේ හිටපු MO අක්කලා and අයියලා වගේක් ට්‍රාන්ස්ෆර් යන දවසේ අපි දාපු චූටි පාටි එකක්. කොච්චර අපහසුතා තිබුණත් කොච්චර අඩු කාඩ් එකක් යටතේ වැඩ කරත් patient වෙනුවෙන් උපරිම කරන්නත් ඒ වගේම අපේ මානසික සෞඛ්‍යය යහපත් විදිහට පවත්වා ගන්නත් අපි අමතක කරන්නේ නැහැ. අනිත් එක විශේෂම කාරණේ තමයි හම්බෙන හැම චූටි රෙස්ට් එකකදී වුණත් වෙලාවකදී වුණත් අපේ සීනියර් MO අයියලා අක්කලා ඒගොල්ලෝ හම්බෙන චූටිම වෙලාවෙත් අපිට කියලා දෙන්න පුළුවන් හැම දෙයක්ම ඒ චූටි වෙලාවත් වලට කියලා දුන්නා.
ස්කෑන් එකක් කරන තැන ඉඳගෙන CD ෆයිනින් එකක් හොයාගන්න තැන වෙනකම් හැම දෙයක් ගැනම අපිට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් තැනක් වුණා. ඒක නිසා YouTube එක. ඉන්ටර්න්ෂිප් එක ඉවර වුණ දවසේ ඉඳන් මාස 3ක් අපි කරපු නැති සබ්ජෙක්ට්ස් කරන එක අපිට කලින් බැච් එකේ ඉඳන් ඉම්ප්ලිමන්ට් වුණ රූල් එකක්. ඒක නිසා ETU එකේ සර්ජරි යුනිට් එකේ වගේම පීඩියාට්‍රික්ස් යුනිට් එකෙත් මම පුදුම දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඒක නිසා මම ඉන්ටර්න්ෂිප් කරපු ස්ට්‍රීම්ස් දෙකේ ඇරෙන්න අනිත් ස්ට්‍රීම්ස් උත් ඔක්කොම මට කන්ෆිඩන්ට් වෙන්න පුළුවන් වුණා. ඒකට ඒ හැම කන්සල්ටන්ට් කෙනෙක්ටම ඒ SHO හැම කෙනෙක්ටමත් මම තැන්ක්ෆුල් වෙනවා. ඉතින් තවත් දවසක වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. බයි.